නේසර කිව්වේ නේසර කිව්වේ සර් මේ වත්තේ ගෑරේජ් එකේ චන්දරේගේ පුතා. අර මේ ගමන O level වලට S9ක් ගත්තේ. හරි හරි මට මතකයි. ඔව්. ඉතින් ඇත්තම කියන්න මේ වත්තේ ළමයි මේ හරි අමාරුවෙන් තමයි මේ අධ්‍යාපන කටයුතු කරන්නේ. කොටින්ම කියනවා නම් ඉතින් ඔය 7-8 පන්ති වලට ආවට පස්සේ ඒ ළමයි ඉස්කෝලේ අතහැරලා යනවා. ඉතින් ඒ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණාට පස්සේ ඒ ළමයි නන්නත්තර වෙනවා. මේ සර්ට කියන්න මේ ස්කෝලෙන් මේ A level නෙමෙයි O level පාස් වුණා කියන්නේ හරිම හාස්කමක්. ආරිස ඉතින් අවුරුදු ගාණක් වැඩ කළා මේ වත්තේ ළමයි ගැන හොඳටම දන්නවනේ ඔව් නේද? සර්. මම අවුරුදු 10ක් විතර යනවා ඉස්කෝලේට ඇවිල්ලා. මට ඇත්තටම ඕන මේ ස්කෝලෙන් උගත් වැදගත් ළමෙක්ව එලි දක්වන්න. මට තේරෙනවා හරි. සර් මේ මෙහෙම එකක් තියෙනවා. දැන් නේසරගේ ප්‍රශ්නේදී නේසර කැමති මේ A level කරන්න. අපිට පුළුවන් නේද සර් විෂයන් තුන පස්සේ පාස් වෙනවා කියන පදනම මත ඒ දරුවට A level කරන්න දෙන්න. ඔව් පුළුවන් ආරි. ඒ වුණාට නීතියටම පොතටම හැමදේම කරන්න බෑනේ ආරි. අපි මුලින්ම බලන්න ඕන ළමයිගේ අනාගතය. ඔව් සර් මේ මට තේරෙනවා. මේ නේසර මේ ගමන විභාග උඩ දාගනි. මට ඒක ගැන විශ්වාසයි. හරි හරි සර්. කියන්නකෝ ඒ ළමයාට අදම ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. හොඳයි.